සිරිලක බාලදක්ෂ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ජුනි මස 28 හා 29 ජාතික පොසොන් කලාපය කොළඹටත් පොසොන් කියලායි නම් කරලා තියෙන බාලදක්ෂයන්. ඉතින් මාත් එක්ක ඉන්නවා අපේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්තුමා පත්මලාල් සර් සුබ දවසක් සර් හැමදේම නිරීක්ෂණය කරනවා. අද දවසම මම හිතන්නේ පාරේ නේ. සර්ට මොකද හිතෙන්නේ ජාතික පොසොන් කලාපය ගැන? නව සංකල්පයක් අපේ ප්‍රධාන කොමසාරිස්තුමාගේ නව සංකල්පයක්. එතනම ඊටම වටිනවා බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිරූපයේ ඉහළ දැමීමටත් අපේ පොරොන්දුවේ තියෙනවා මාගේ ආගම හා රටකිරි යුතුකම් ඉටු කිරීමට කියලා. ඒ අනුව මේ පොසොන් එක කියන එක කොළඹට දැනෙන්නේ නැහැ. අපි දන්නවා කුරුණෑගලින් යාට තමයි පොසොන් එක හොඳින්ම දැනෙන්නේ. හැබැයි මෙවර කොළඹටත් පොසොන් කියලා මේ සංකල්පය යටතේ කරන්නේ අපේ දිස්ත්‍රික්ක 17ක බාලදක්ෂයෝ කූඩු 40ක් අරගෙන කොළඹට එනවා. ඔව් සර්. ඇත්තටම විශේෂත්වය තමයි යාපනයේ බාලදක්ෂයෝ, දමිළ බාලදක්ෂයෝ කූඩුවක් අරගෙන දැනුම ලහිලයි ඒගොල්ලෝ සූදානම් වෙනවා ඊයේ රාත්‍රියේ ඉඳලා ඇවිල්ලා. ඔව් සර්. කූඩු 40ක් අපේ බාලදක්ෂයෝ විසින් නිර්මාණය කරන දිස්ත්‍රික්ක වලින් අපේ දිස්ත්‍රික්ක 37ක් තියෙනවා. එයින් වැඩි හරියක් දිස්ත්‍රික්ක වලින් මේක සඳහා සහභාගී වෙනවා. දුර බැහැරේ වල අපි කිව්වේ නෑ ඒගොල්ලන්ට වියදම අධිකව යන හින්දා. නමුත් වියදම ගියත් ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඇවිල්ලා මේ වෙනකොට කූඩු 40ක් ලයිලයි සූදානම් වෙනවා. ඊට අමතරව ගුවන් හමුදාවෙන් කූඩු 5ක්, යුද හමුදාවෙන් කූඩු 5ක්, ඒ වගේම නාවික හමුදාවෙන් කූඩු 5ක්, ශ්‍රී ලංකා පොලිසියෙන් කූඩු 3ක්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කූඩු 2ක් අනුව අපේ කොමසාරිස්වරු ලහිලහි ඒ කටයුතු වල යටිතල පාසුකම් සැපයීම, විදුලි බලය සැපයීම, ඒ අවශ්‍ය හට් එක ගහලා දෙන ඒවා මේ වෙනකොට අවසන් කරලා දිනවා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹටත් පොසොන් බාලදක්ෂ පොසොන් කලාපය විවෘත වෙනවා. ඒක අපි සතුටින් දැනුම් දෙනවා. මුළු ලංකාවටම මේක දැනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරය ලංකාවේ ප්‍රචලිත කළා. ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව බාලදක්ෂීන් වර්ධනය කිරීම තමයි අපගේ බලාපොරොත්තුව. සර් 28 වෙනිදා සවස් 6ටයි විවෘත වෙන්නේ. සවස් 6ට විවෘත වෙනවා. රීගල් සිනමා හාල අසල අපේ ප්‍රධාන වේදිකාව තියෙනවා. එහි භක්ති ගීත කාල පරිච්ඡේද 3ක් යටතේ යනවා. එකක් අපි අග්‍රාමාත්‍යතුමගේ ප්‍රධානත්වයෙන් හිට 6ට පටන් ගන්නවා භක්ති ගීත. ආපහු රෑ 8 9ට පටන් ගන්නවා. රෑ 11ට පටන් ගන්නවා. රෑ 5 පෙරවරු 1 වෙනකම් බහුවදා මේ කලාපේ ක්‍රියාත්මක වෙනවා. ලේක් හවුස් වටරවුමේ ඉඳලා පොලිස් වටරවුම දක්වා හෙට දවස පෝතක බාලදක්ෂයන්, සිංහති බාලදක්ෂයන් නැතුව අපේ දරු දැරියන් බොහෝ දෙනා ඉඳීවි. හරි සතුටින් ඒගොල්ලෝ මේ වෙලාවේ කූඩු සකස් කරනවා. බොහොම සරණයි. සිරිලක බාලදක්ෂ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය ජුනි මස 28 හා 29